What the dog doing? ඇත්තටම මාර ලබන කරපු පාර්සල් වගේ එකක් ඇවිල්ලා බොක්ස් කරන්න තියෙනවා. ලස්සන කියුට් දෙයක් වා. සීසන් වෙද්දී තව ගණන්. Hello everyone. Welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද උදේම මට පෝස්ට්මන්ගේ මං එනකම් බලාගෙනම හිටපු gift එකක් හම්බුණා. පෝස්ට් ඔෆිස් එකේ ප්‍රශ්නයක් නිසා මට ඒක එන්න ටිකක් පරක් වුණා. anyways අපි බලමු මේ මොකක්ද කියලා. මේ තියෙන්නේ ඔයාලා හැමෝම දන්න නේහා නංගිගේ ෆේරි මේල් ක්ලබ් එකේ ෆෙබ්‍රුවරි වලට ආපු මේල් එක. ඉතින් ඉස්සල්ලාම තියෙනවා නේහා නංගිගේ ලස්සන ලෙටර් එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ හරි ලස්සන කියුට් printables ටිකක්. ඉතින් සල්ලි එකතු කරන් ටිකක් හොර මං වගේ අයටත් මේ වගේ 365 days money challenge එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ cute items ගොඩාක් ඔයාලට නේහා නංගිගේ ෆේරි මේල් ක්ලබ් එකෙන් හැම මාසෙම ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයත් හැම මාසෙම මේ වගේ cute stickers, printables, ඒ වගේම coloring pages ගෙදරටම ගෙන්න ගන්න කැමති නම් මම පින් කමෙන්ට් එකේ නේහා නංගිගේ WhatsApp නම්බර් එක දාලා තියන්නම්. ඔයත් දැම්මම ෆේරි මේල් ක්ලබ් එකට ජොයින් වෙන්න. අපේ අම්මට පැල කියන්නේ නිකන් ජීවිතේ වගේ. ඉතින් ගම්පහ පැත්තේ පැල ප්‍රදර්ශනයක් තියෙනවා කියලා අපිත් ගියා ඒක බලන්න. හැබැයි මෙතනට ගියාම මෙතන තියෙන පැල දැකලා අම්මට විතරක් නෙමෙයි මටත් නිකන් පිස්සු වගේ. අපේ අම්මා මල් පැල බලාගන්නේ හරියට එයාගේ දරුවෝ බලා ගන්නවා වගේ. මෙතන සෑහෙන ස්ටෝල් ගණක් තිබ්බා. එක බැලුවත් පැල, මෙහෙ බැලුවත් පැල. මේවා නම් ටිකක් ලොකු පැල. සෑහෙන කල් හැදිච්ච ඒවා. මෙන්න මේ පැලෙන් පොඩි පැලයකුත් අපේ අම්මා ගත්ත මං හිතන්නේ. අපේ අම්මා මාරම සතුටෙන් හිටියේ දවසේ මේ පේනවනේ. ඔයාලා විශ්වාස කරන අද ළමයි මේ ඇන්තෝරියම් පැල දෙක ලක්ෂයකට වඩා වටිනවා කිව්වා. අපේ අම්මා ඒ දවස්වල නම් වැඩි ඇන්තෝරියම් පැල වලට කැමති නැහැ. හැබැයි දැන් නම් ඇන්තෝරියම් පැල වලටත් හරිම කැමතියි. ඇතුළට යන්න තව එක ජාතියේ ලස්සන පැල ගොඩාක් තියෙනවා. ඇත්තටම මාර ලස්සනයි. මටත් හරිම ආස හිතුණා. ඉතින් මේ ඉන්නේ මම. තව පැල දෙක තුනක් එහෙම උස්සගත්තොත් මාවත් ගහක් වගේ තමයි පේන්නේ. ඇවිදලා මහන්සියට අයිස්ක්‍රීම් එකකුත් කාලා අපි දැන් ගෙදර එන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ගෙදර ඇවිත් ටිකකින් තෙමු එකෙන් මම ඕඩර් කරපු පාර්සල් වගේ එකක් ඇවිල්ලා තිබ්බා. අපි දැන් එහෙනම් ඒවා අන්බොක්ස් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. මම ලොකුවට ඒවා පෙන්වන්න යන්නේ මොකද නැත්තම් මේ වීඩියෝ එක අන්බොක්සින් වීඩියෝ එකක් වෙනවා. මොකද ඉස්සරහටත් තව එකක් අන්බොක්ස් කරන්න තියෙනවා. ඒ හින්දා මම ගත්ත අයිටම් ටික මම ඔයාලට නිකන් පෙන්නගෙන යන්නම්. මේ ඔක්කොම ගත්තේ මගේ ස්මෝල් බිස්නස් එකට. ඔයාලා මම අන්තිමට දාපු ෂෝට් වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මොකක්ද කියලා. මම ඒ ගැන ඉස්සරහට පොඩ්ඩක් විස්තර කරන්නම්. ඉතින් මේ තියෙන්නේ ෆෝන් හෝල්ඩර් එකක්. සමහර වෙලාවට ට්‍රයිපොඩ් එකත් එක්ක පොඩ්ඩක් වීඩියෝ කරන්න අමාරුයි මට. ඉතින් මම මේක ගත්තා මගේ ටේබල් එක උඩ කරන වීඩියෝස් එහෙම කරන්න මට ලේසි වෙන හින්දා. මේක නම් මාරම වටිනවා. මං හිතන්නේ මම මේක ගත්තේ 1700ට විතර. එහෙම ගානකට තමයි ගත්තේ. ඒ වුණාට හොඳ ස්ටඩි එකට තියෙනවා. ෆෝන් එකේ බරට එහෙම වෙන්නේ එහෙම නෑ. ඒක තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ට්‍රයිපොඩ් එකේ. ඉතින් මේකෙන් ඒ ප්‍රශ්නේ විසඳෙනවා. මේ තියෙන්නේ මම මගේ ස්මෝල් බිස්නස් එකටම ගත්ත තව අයිටම්ස් ටිකක්.
මගේ ස්මෝල් බිස්නස් එක ගැනම වැඩිපුර කියපු හින්දා මම හිතුවා චුට්ටක් ඔයාලට ඒ ගැන කියන්න. මේ මම පෙන්නන්නේ මගේ ස්මෝල් බිස්නස් එකට ගත්ත පැකේජිංగ్ මැටීරියල්ස්. මගේ ස්මෝල් බිස්නස් එකේ නම තමයි කිමාකි. ඒක ස්ටේෂනරි බ්‍රෑන්ඩ් එකක්. මම අවුරුදු ගාණක් බලාගෙන හිටියා මේක පටන් ගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ කිමාකි එකෙන් ඕඩර් කරන හැමෝටම දෙන්න මම ඩිසයින් කරපු thank you card එක. ඇත්තටම සාමාන්‍යයෙන් thank you card එකක් දුන්නට ඒක වැඩි පාවිච්චි කරන්නේ නැහනේ. ඉතින් මං හිතුවා මේ වගේ පොඩ්ඩක් ලස්සන cute දෙයක් ඔයාලට හැමදාම තියාගන්න පුළුවන් දෙයක් ඔයාලට දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ තියෙන්නේ ඔයාලට freebies විදිහට මම ගත්ත දේවල්. මම මේ වීඩියෝ එක දාන්නේ අප්‍රේල් 3 වෙනිදා. අප්‍රේල් 4 වෙනිදා තමයි මම මේ බ්‍රෑන්ඩ් එක ලොන්ච් කරන්නේ. ඒ කියන්නේ හෙට. මම ඉස්සෙල්ලාම ලොන්ච් කරන්නේ notepad set එකක්. හෙටයි අනිද්දායි. ඒ කියන්නේ අප්‍රේල් 4 වෙනිදායි 5 වෙනිදායි මම ඔයාලට launch day offer කියලා ලොකු offer එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. හවස අපි පොඩ්ඩක් මගේ වැඩකට එළියට ආවා. හැබැයි වැඩේට යන්න කලින් අපි ආවා අංකල් කිම් එකට. මේක තියෙන්නේ කිරිපත් ගොඩ. දැන් ඕපන් කරලා ටික කාලයක් වෙනවා. මෙතන තියෙන ඕනම රාමෙන් එකක් තෝරගෙන අපිට ඒ වෙලාවෙම හදලා කන්න පුළුවන්. මේ තියෙන අපි තෝරගත්ත ටික. මේ තියෙන අපි දෙන්නගේ රාමෙන් දෙක. මම මේ ගිම්බැප් එකක් ගත්ත ළමයි මම දන්නේ මම හරියට ප්‍රොනවුන්ස් කරාද කියලා. ඒ වුණාට ඒක කන්නවත් බෑ මට නම්. මම බාගෙට කාලා ඒමම නැවැත්තුවා. හැබැයි මේ බ්ලූබෙරි ඩ්‍රින්ක් එක නම් හරිම රසට තිබ්බා. මම ගිය අවුරුද්දේ ඉඳන් ගන්න හිතාගෙන හිටපු දෙයක් මම අද ගත්තා. අපි ගෙදර ගිහින්ම බලමු ඒ මොකද්ද කියලා. මම ගත්තේ iPad එකක්. මේක base iPad එකක්. iPad A16. මේක තමයි දැනට තියෙන iPad lineup එකේ affordablem iPad එක. මම මේක ගන්න සෑහෙන කාලයක් බලාගෙන හිටියා. ඒ අවුරුද්දේ සැප්තැම්බර් ඉඳලා වගේ. ඒ කාලේ නම් 1.10ක් වගේ තමයි මේකේ ප්‍රයිස් එක වෙලා තිබ්බේ. ඒ වුණාට මම ක්‍රිස්මස් සීසන් එකේ එනකම් පොඩ්ඩක් බලාගෙන හිටියා ඔෆර් එකක් එහෙම එයි කියලා. අන්තිමට ක්‍රිස්මස් සීසන් වෙද්දී තව ගණන් වැඩි වුණා. ඊට පස්සේ යුනි එක්සෑම් එකම ඉවර වෙලා හෙමීට ගන්න හිතන් ඉන්නකොට එක එක රටවල් වල වයසක කියලා ටිකක් රණ්ඩු කරන්න පටන් ගත්තනේ. ඒ නිසා තිබ්බට වඩා සෑහෙන්න ගණන් ආයෙ වැඩි වුණා. අන්තිමට වැඩි ගාණක් දීලම අපිට iPad එක ගන්න ඕන. මම මේක වැඩිපුරම ගත්තේ Procreate එකේ වැඩ කරන්නයි, ඊට පස්සේ මගේ vlogs edit කරන්නයි. මම Apple pencil එකක් ගත්තේ නැහැ. මම Gen 1 Apple pencil එකක් ගන්න බලාගෙන තමයි හිටියේ. ඒත් දැන් වැඩි එන්නේ නැහැ ඒක. ඒ වුණාට මම USB-C pencil එකකට ගියෙත් නැහැ. මොකද ඒකේ pressure sensitivity නැති නිසා. ඒ නිසා මම දැනට Ugreen එකේ තියෙන pencil එකක් තමයි ගත්තේ. අපි ෂොප් එකේ ඉඳලා අන්බොක්ස් කරේ නැති නිසා ටෙම්පර්ඩ් ග්ලාස් එකත් අපි ගෙදර ඇවිල්ලා තමයි ඇප්ලයි කරේ.
ඔය ඔක්කොම ඉවරනාට පස්සේ තමයි මට මතක් වුණේ මට රෑ 12ට කලින් සබ්මිට් කරන්න අසයින්මන්ට් එකක් තියෙනවා කියලා. ඒකින්ද මම ටක් ගාලා ඒ වැඩේ පටන් ගත්තා. මම කිව්වනේ හෙට ඒ කියන්නේ අප්‍රේල් 4 වෙනිදා මගේ ස්ටේෂනරි බ්‍රෑන්ඩ් එක පටන් ගන්නවා කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මගේ සෑහෙන කාලෙකින් ඉඳන් තිබ්බ හීනයක්. ඒ නිසා මම හිතුවා අපේ කිමාකි ෆැමිලි එකට ජොයින් වෙන පළවෙනි මෙම්බර්ස්ලාට අනිවාර්යෙන් හොඳ ඔෆර් එකක් දෙන්න ඕනි කියලා. ඉතින් ඒ ඔෆර් එක මොකක්ද කියලා දැනගන්න ඕන නම් ඔයාලත් කිමාකි සෝෂියල්ස් ටික ෆලෝ කරලා තියාගන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔක්කොම ලින්ක්ස් ටික දාන්නම්. ඔයාත් ස්ටේෂනරි වලට ගොඩක් කැමති කෙනෙක් නම් අපේ කිමාකි ෆැමිලි එකත් එක්ක දැම්මම ජොයින් වෙන්න. අසයින්මන්ට් එක නම් ඉවරයි. දැන් ඉක්මනට සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ආයෙමත් ඉක්මනටම අලුත් බ්ලොග් එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.